ඉතින් කියන්න ඕන කලින් වීඩියෝ එකේ මම ට්‍රෙන්ඩ් එකක් රිවර්සල් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් රිවර්සල් වෙද්දී මේ අපේ ටූල් එකෙන් දැනගන්න කොහොමද කියලා දුන්නා. ඉතින් ඒ කියා දුන්න තැනම මම රීප්ලේ දාලා තවත් ගැඹුරින් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න මම වීඩියෝ එකක් මේ කරන් තමයි මේ වීඩියෝ එක ගෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ නික්ලයින් කැපිලා කොහොමද ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එම් රීප්ලේ දාලා බලමු. මුලින්ම කියන්න ඕන මෙන්න මේ ලානිල් පාට නික්ලයින් එකයි කහ පාට නික්ලයින් එකයි කැපෙන්න ඕන මුලින්ම. ඔන්න දැන් කැපෙන්න ඉනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කහ පාට නික්ලයින් එක පල්ලෙහාට එන්න ඕන. ඒ කියන්නේ කහ පාට නික්ලයින් එකයි ලානිල් පාට නික්ලයින් එකයි මේ විදිහට ක්‍රොස් වෙන්න ඕන, කැපෙන්න ඕන. කැපුණාට පස්සේ මේ නික්ලයින් දෙකම මේ ලානිල් පාට නික්ලයින් එකයි කහ පාට නික්ලයින් එකයි මේ නික්ලයින් දෙකම රතු පාට නික්ලයින් එකෙන් උඩින් ඇවිල්ලා කැපෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ කළු පාට නික්ලයින් එක මේ රතු පාට නික්ලයින් එක උඩින් කැපිලා උඩින් මෙහෙම එන්න ඕන. ඒ කියන්නේ සෙල් පැත්තට මෙහෙම කැරල් පල්ලෙහාට දෙනවා නම් මේ කළු පාට නික්ලයින් එක උඩින් මෙහෙම මේ විදිහට ට්‍රෙන්ඩ් එකට ගමන් කරන්න ඕන. හරිද? බලන්න. මේ දෙක මුලින් කැපුණා. ඒක මේ නික්ලයින් දෙකට උඩින් රතු පාට නික්ලයින් එක ඇවිල්ලා මේ නික්ලයින් දෙක කපාගෙන පල්ලෙහාට ආවා. ඊට පස්සේ ඒකත් එක්ක මේ රතු පාට නික්ලයින් එක කළු පාට නික්ලයින් එක රතු පාට නික්ලයින් එක කළු පාට නික්ලයින් එකෙන් කැපෙනවා. කැපිලා කළු පාට නික්ලයින් එක උඩින් එනවා. දෙවෙනියට රතු පාට නික්ලයින් එක යනවා. ඊට පස්සේ තමයි මේ නික්ලයින් දෙක කැඩලා ළඟින් පල්ලෙහාට එන්නේ. ඔන්න බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියන්න ඕන ඒකත් එක්ක පළවෙනි අපේ සිස්ටම් එක මම ඔයාලට කියලා දීලා තියෙනවා. අපේ පළවෙනි නික්ලයින් එක කළු පාට නික්ලයින් එක ටච් කරාට පස්සේ සිග්නල් එක ඉන්ඩිකේට් කරාට පස්සේ ඒත් එක්කම ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්න පුළුවන් කියලා. ඉතින් මෙතන දැන් ක්‍රොස් වෙලා සෙල් පැත්තට ට්‍රෙන්ඩ් එක රිවර්සල් වුණා. ඊට පස්සේ මේ නික්ලයින් ටච් වෙනවත් එක්කම දැන් මෙතන නික්ලයින් එක ටච් වෙනවත් එක්කම සෙල් ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට නික්ලයින් උටින් සෙල් එක තියාගෙන අන්න පර්සනල් පිප්පසුවක් තියාගෙන මෙන්න මේ විදිහට එකට දෙකක් ආරාග තියෙනවා. අනිවාර්යෙන් පිප්පසුවක්වත් තියන්න ඕන. දැන් ස්පෙන්ඩ් එක වැඩි ගෝල්ඩ් මාකට් එකේ නම් මම කලින් වීඩියෝ එකේ කියනවා වගේම මේ වීඩියෝ එකෙත් ඒක මම පොඩ්ඩක් මතක් කරේ ඒකයි. ඊට පස්සේ මේ විදිහට SL එක තියාගෙන මෙතන පළවෙනි නික්ලයින් එක ටච් කරාට පස්සේ සිග්නල් එක ඉන්ඩිකේට් කරාට පස්සේ ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න. හරිද? දැන් මෙතන RR එක එකට දෙකක් තියාගෙන තියෙනවා. බලමු මාකට් එක කොහොමද ගමන් කරන්නේ කියලා. ගමන් කරලා ඒකත් එක්ක කියන්න ඕන මට පොඩ්ඩක් කියන්න පරක් වුණා. අන්න එකට දෙකක් TP එක වැදුනා. මේක කැපෙනවත් එක්කම අපිට චුට්ටක් කලින් කියන්න අමතුණා. මේක මෙතන කැපිලා ඉවිල්ලා මෙතන නික්ලයින් එක ටච් කරලා සෙල් ඉන්ඩිකේට් කරනවත් එක්ක බලන්න මෙතන මේ ටයිම් ෆ්‍රේම් එකේ දැන් මේ වෙලාවේ මේ bearish පැත්තට හතරක්ම තියෙනවා. එතකොට කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මේ එන්ට්‍රි එකට මේ ටයිම් ෆ්‍රේම් පහෙන් එතන හතරම පෙන්නලා තියෙනවා. එතකොට බලා ගන්න පුළුවන් මේ සෙල් පැත්තට වැඩි. එතකොට තවත් මේ තවත් මේ එන්ට්‍රි එකකට තවත් කන්ෆර්මේෂන් එකක්. ඒ විදිහට මෙන්න මේ 10 box එක යූස් කරන්න. නැතුව මේ 10 box එක විතරක් බලලා ට්‍රේඩ් කරන්න එපා. මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා වගේ මෙන්න මේ විදිහට මාකට් එක රිවර්සල් වෙද්දි මේකේ මේ 10 box එකේ වැඩිපුර කොයි පැත්තට බයි පැත්තට සෙල් පැත්තට පෙන්නන්න කියලා ඒක චුට්ටක් චෙක් කරගන්න. චෙක් කරලා බලලිවිල්ලා ඒක කන්ෆර්මේෂන් එකක් විදිහට අරගෙන
ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න. හරිද? ඒකට දෙකක් ඊට පස්සේ මේක එකට දෙකක් ගියට පස්සේ SL එක එන්ට්‍රිට අරන් ඕල් කරගන්න එක ඔයාලා කැමැත්තක් ඒක. ඔයාලා හිතන්නේ ඉතින් එකට සමහර අය ඉන්නවා එකට දෙකක් TP ගියන් පස්සේ ක්ලෝස් කරනවා. සමහර අය ඉන්නවා හෝල් කරන්න කැමති කට්ටිය ඒක ඔයාලගේ තීරණය. ඊට පස්සේ බලන්න මාකට් එක කොහොමද ගමන් කරන්න කියලා. බලන්න මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. මේ බලන්න පුළුවන් මෙතන මේක කහ පාට නික් ලයින් එක යටින් යනවා. ඊට පස්සේ ලානිල් පාට නික් ලයින් එක ඒකට උඩින් යනවා. ඊට පස්සේ රතු පාට නික් ලයින් එක යනවා. ඊට පස්සේ කළු පාට නික් ලයින් එක යනවා. එතකොට බලා ගන්න පුළුවන් ඒ ට්‍රෙන්ඩ් එක ඒ කන්ටිනියු ගමන් කරන්නේ මෙන්න මේ නික් ලයින් එක මේ විදිහට පිළිවෙලට පල්ලෙහාට එනවා නම් මෙන්න මේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු එහෙම ගමන් කරනවා කියලා දිගටම ගමන් කරන්න පුළුවන්. තව බොහෝ දුර ගමන් කරන්න පුළුවන් කියලා තව කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් පළවෙනි සිස්ටම් එක මම කියා දුන්නානේ මේ කලින් වීඩියෝ එකේ තේ විදිහට මෙතන ඉන්ටියක් ගත්තා. දැන් දෙවි සිස්ටම් එක අනුව මෙන්න මේ රතු පාට නික් ලයින් එක ටච් කරාට පස්සේ මෙතන සෙල් ඉන්ඩිකේට් කරොත් එහෙම අනිවාර්යයෙන්ම එන්ට්‍රි මේ ට්‍රේඩ් එකට එන්ට්‍රියක් ගන්න පුළුවන්. මේ මාකට් එක මේ පිට එනකම් බලාගෙන ඉන්නවා SL එක තියාගෙන අන්න බලන්න පුළුවන් මේ ඒ වෙලාවේ දැන් මේ කියනවත් එක්ක මෙතන එන්ට්‍රිය මෙතන මෙන්න මෙහෙම SL එක තියාගෙන හදාගන්න. හරිද? හදාගෙන මෙන්න එහෙම SL එක මේක රුටින් තියාගෙන පිපසුක තියාගෙන මෙහෙම තියාගෙන හදාගෙන ඉඳලා ඊට පස්සේ මේ දෙවෙනි නික් ලයින් එක ටච් කරාට පස්සේ සෙල් එකත් ඉන්ඩිකේට් කරාට පස්සේ සෙල් පැත්තට එන්ට්‍රි එකක් ගන්න. එතකන් ගන්න එපා මේක නික් ලයින් එක ටච් කරලා මේ සිග්නල් එක ඉන්ඩිකේට් කරනකම් ඉන්න. ඊට පස්සේ මේ විදිහට එකට දෙකක් අඩුම TP එක යවන්න එකට දෙකක් මේ RR එකට අඩුම ගමන් කරන්න ඕන. වන් මාකට් එකකට දෙකක් TP හිට් කරා. ඒකත් එක්ක ඊට බලාගෙන මාකට් එක කොහොමද ගමන් කරන්න කියලා ඉල්ලා. ඒකත් එක්ක කියන්න ඕන මෙතන ට්‍රෙන්ඩ් එකට ප්‍රතිවිරුද්ධ කවුන්ටෙන් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කවුන්ටෙන් කරන්න එපා. මෙතන බයි සිග්නල් පෙන්නනවා. ඒනට බයි සිග්නල් වලට කවුන්ටෙන් කරන්න එපා. මේ ට්‍රෙන්ඩ් එක පැත්තට විතරක් ගන්න. බයි පැත්තට ගත්තත් එහෙමයි සෙල් ඉන්ඩිකේට් කරයි උඩින්. ඒනට කවුන්ටෙන් කරන්න එපා. ට්‍රෙන්ඩ් එකටම ට්‍රේඩ් කරගන්න. මේ කියලා දෙන සිස්ටම් එක විතරක් ෆලෝ කරන්න. ඊට වඩා එහා කිසිම දෙයක් කරන්න යන්න එපා. දැන් මෙතන බලා ගන්න පුළුවන් මේ දැන් මේ ට්‍රේඩ් එක තියාගත්තා නම් මෙතන දැන් එකට 6යි ගාන එකට 6යි ගාන ගිහිලා තියෙනවා. 6යි ගාන ගිහිලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන දෙවෙනි නික් ලයින් එක ළඟට ඇවිල්ලා සෙල් ඉන්ඩිකේට් කරලා ගිහිලා තියෙනවා. ටච් කරලා නැහැ. ඉතින් මේ සමානලාට එහෙම වෙනවා ඒ වෙලාව තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් බෑක් ටෙස්ට් කරලා බලන්න. ඒක මම රෙකමන්ඩ් කරන්නේ ගන්න කියලා ගන්න පුළුවන් SL එක මෙහෙම තියාගෙන ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මුලින් බෑක් ටෙස්ට් කරලා ඉන්න. SL එකත් එක ගන්න තියාගන්නත් එපා. මොකද සමහරවිට මේ නික් ලයින් එක ටච් කරන්නේ නැතු ටච් කරලා චුට්ටක් කුට්ට ගිහිල්ලා පොඩ්ඩක් කුට්ට ගිහිල්ලා ඉන්නලත් තියෙනවා. ඒකයි මම මේක ටච් කරලා ඉන්න ටච් කරනකම් ඉන්න කියන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන මම
කලින් වීඩියෝ එකක් කියලා දෙනවා දෙවෙනි නික්ලයින් එක කියන්නේ මෙතනින් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මෙතනින් ක්‍රොස් වෙලා මේ විදිහට ගමන් කරන ගත්තාම දෙවෙනි නික්ලයින් එක එකපාරක් ටච් කරලා සිග්නල් එක ඉන්ඩිකේට් කරොත් නැවතත් එකපාරක් හෝ දෙපාරක් දෙවෙනි නික්ලයින් එක ටච් කරලා යන්න පුළුවන් අවස්ථා බොහෝ දුරට තියෙනවා. ඉතින් මේ ආයි පළවෙනි නික්ලයින් එක නැතුව දෙවෙනි නික්ලයින් එක ටච් කරලා ඉවිල්ලා සෙල් ඉන්ඩිකේට් කරලා සෙල්ලා දිනවා. හරිද? ඉතින් මේකත් එක්ක මම ඊළඟට බයි පැත්තට මම මේ තවත් රීප්ලේ එකක් දාලා පෙන්නන්නම්. ඉතින් බයි පැත්තට රීප්ලේ දාලා පෙන්නන්න කලින් මට තව කන්ෆර්මේෂන් එකක් පෙන්නන්න තියෙනවා සෙල් පැත්තට ට්‍රේඩ් කරද්දී ට්‍රෙන්ඩ් එක පටන් ගත්තී තව කන්ෆර්මේෂන් එකක් ගන්න සිස්ටම් එකක් තියෙනවා. මම ඒකත් ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. ඉතින් ගත්තොත් එහෙම මෙන්න මෙතන මේ 5 මිනිත් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක පටන් අරගන්න නික්ලයින් කැපිලා ඩවුන් ට්‍රෙන්ඩ් එක පටන් අරගන්න මෙතන ස්ටාර්ට් එකක් ගන්න අවස්ථාවක් මෙතන. ඉතින් 5 මිනිත් එකේ මෙහෙම වුණාට මීට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මීට කලින් නික්ලයින් කැපිලා මේ ට්‍රෙන්ඩ් එක පටන් අරන් තියෙනවා. ඉතින් මම පෙන්නන්නම් උදාහරණයක් විදිහට මෙම 3 මිනිත් යනවා. 3 මිනිත් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් දැන් 5 මිනිත් එකේ මම කිව්වා නික්ලයින් කැපිලා ට්‍රෙන්ඩ් එක පටන් ගන්න යන අවස්ථාවනේ මම මාක් කරලා තියෙන්නේ මෙතන බොක්ස් එකකින්. ඉතින් 5 මිනිත් එකේ ට්‍රෙන්ඩ් එක පටන් ගන්න කලින් බලා ගන්න පුළුවන් 3 මිනිත් එකේ ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තියෙනවා සෙල් පැත්තට මෙතන නික්ලයින් ක්‍රොස් වෙලා මේ තුන්වෙනි නික්ලයින් එක හතරවෙනි නික්ලයින් එකයි දෙවෙනි නික්ලයින් එකෙන් ක්‍රොස් වෙලා ඊට පස්සේ මේ නික්ලයින් තුනම කළු පාට නික්ලයින් එක කියන පළවෙනි නික්ලයින් එකෙන් කැපිලා තියෙනවා. ඉතින් 5 මිනිත් එකට කලින් 3 මිනිත් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක පටන් අරගෙන තියෙනවා. හරිද? මම නැවතත් පැහැදිලි කිරීමක් කරන්නම්. හොඳට අහගෙන ඉන්න. මෙතන 5 මිනිත් එකේ 5 මිනිත් වල මෙතන නික්ලයින් ටික කැපිලා සෙල් පැත්තට ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න ස්ටාර්ට් එකක් අරගෙන තියෙනවා. හැබැයි මීට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගියොත් එහෙම මම 3 මිනිත් එකට යන උදාහරණයක් විදියට 3 මිනිත් එකට ගියොත් එහෙම බලා ගන්න පුළුවන් මේ 5 මිනිත් එකේ මේ නික්ලයින් ටික කැපිච්ච තැනට කලින් 3 මිනිත් එකේ නික්ලයින් කැපිලෙවිල්ල ට්‍රෙන්ඩ් එක 5 මිනිත් එකට කලින් ට්‍රෙන්ඩ් එක පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් 5 මිනිත් එකේ ට්‍රෙන්ඩ් එක සෙල් පැත්තට ගමන් කරන්න බොහෝ දුරට අවස්ථාවක් තියෙනවා කියලා තවත් කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඉතින් මේ මෙතන 5 මිනිත් වල මෙන්න මේ පළවෙනි තුන්වෙනි නික්ලයින් එකයි හතරවෙනි නික්ලයින් එක මේ උඩට ගිහිල්ලා ඊට පස්සේ මේ රතු පාට නික්ලයින් එකෙන් ක්‍රොස් වෙද්දී රතු පාට නික්ලයින් එකෙන් කැපෙද්දී මේ චුට්ටක් බලන්න මේ අඩු ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා බලන්න මේ ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න ස්ටාර්ට් එකක් කරන් තියනවද කියලා. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න පටන් ගන්න තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. හරිද? ඊට අමතරව කියනවා දැන් මෙතන 5 මිනිත් එකේට කලින් 3 මිනිත් එකේ පටන් ගන්න තියෙන ට්‍රෙන්ඩ් එක ආයි ගිහිල්ලා පෙන්නන්න. සිග්නල් පොල් ඩ්‍රොප් එකක් තියෙනවා. දැන් මෙතන 5 මිනිත් එකේ නික්ලයින් කැපිලා ට්‍රෙන්ඩ් එක පටන් ගන්න කලින් 3 මිනිත් එකේ ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තියෙනවානේ. එතකොට 3 මිනිත් එකේ ට්‍රේඩ් කරගන්න පුළුවන්. ආයි 5 මිනිත් වල ඉන්න ඕනේ නැහැ. 3 මිනිත් එකට ඇවිල්ලා ඒකයි මම කියන්නේ අර ටයිම් ෆ්‍රේම් චේන්ජ් කර බලන්න කියන්නේ ඒකයි මේ කන්ෆර්මේෂන් එකක් එනකන් මේ එකම ටයිම් ෆ්‍රේම් එකක ඉන්න නැතුව මේ මොකද ස්කල්පින් කරනවා නම් මේ ඩේලි ස්කල්පින් කරනවා නම් ඉතින් මේ වගේ
ටයිම් ෆ්‍රේම් භාවිතා කරන්න ඕන. මේ වගේ ඇවිල්ලිවිල්ල මේ 3 මිනිත් මේ 5 මිනිත් එකේ මාක් කරපු තරන්නේ නික්ලයින් කැපිලා ට්‍රෙන්ඩ් එක පටන් ගද්දි ඊනොට ඊට කලින් දැන් මේ මම කලින් දැන් කියලා දුන්නා වගේ මේ 3 මිනිත් එකේ නික්ලයින් කැපිලිවිල්ල 3 මිනිත් එකේ ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තියෙනවානේ. ඒ වගේ වෙලාවක මේ වගේ අඩු ටයිම් ෆ්‍රේම් එක ඇවිල්ලිලා ට්‍රේඩ් කරගන්න. 5 මිනිත් එකටත් එක් කන්ෆර්මේෂන් එකක් 5 මිනිත් එකටත් එක් කන්ෆර්මේෂන් එකක් 3 මිනිත් එකේ එන්ට්‍රීස් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ 5 මිනිත් එකට කලින් 3 මිනිත් එකේ ට්‍රෙන්ඩ් එක පටන් අරන් තියෙන හින්දා 3 මිනිත් එකෙන් මේ ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න පුළුවන්. ඊට අමතරව තව ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. දැන් මෙහෙම අප් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ නික් ලයින් දෙක මේ තුන්වෙනි නික් ලයින් එකයි හතරවෙනි නික් ලයින් එකයි රතු පාට නික් ලයින් එකෙන් කැපුණා පස්සේ කියන්නේ දෙවෙනි නික් ලයින් එකෙන් කැපුණාන් පස්සේ ආයි මේ බයි පැත්තට එන්ට්‍රීස් ගන්න යන්න එපා. මේ සෙල් පැත්තට ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්න පුළුවන් කියලා අදහසක් ගන්න. ඊට පස්සේ මේ නික් ලයින් තුනම කළු පාට නික් ලයින් එකෙන් කැපුණාන් පස්සේ ට්‍රේඩ් එකට එන්ට්‍රියක් ගන්න. ඒක විශේෂයෙන්ම පොඩ්ඩක් බලන්න. ඒක මුලින්ම බෑක් ටෙස්ට් කරද්දී මේ නික් ලයින් ටික මේ මම කියා දෙන විදිහට ගිහිලා තියෙන කියලා බලන්න. ඉතින් ඒකත් එක්කම ඊළඟට මම අප් පැත්තට ගිහිලා තියන්නේ කොහොමද කියලා රීපේ දාලා පෙන්නන්නම්. ඉතින් බලා ගන්න පුළුවන් දැන් මම කලින් කියා දුන්නා රීප්ලේ කරලා පෙන්නුවා සෙල් පැත්තේ බයි ට්‍රෙන්ඩ් එකක් ගිහලා සෙල් පැත්තට ගල් ගමන් කරද්දි කොහොමද නික් ලයින් ක්‍රොස් වෙන්නේ කියලා මම රීප්ලේ කරලා පෙන්නුවා. ඉතින් ඊට අමතරව දැන් බයි පැත්තට මම පෙන්වන්න යන්නේ නික් ලයින් ක්‍රොස් වෙන්නේ කොහොමද ක්‍රොස් වුණාන් පස්සේ කොහොමද බයි පැත්තට බයි ට්‍රෙන්ඩ් එකක් ගමන් කරනවා කියලා අඳුර ගන්න කොහොමද කියලා තමයි මම දැන් මේ කියා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු. මුලින්ම බලා ගන්න මෙන්න මේ ලාණි පාට නික් ලයින් එකයි කහ පාට නික් ලයින් එකයි තුන්වෙනි නික් ලයින් එකයි හතරවෙනි නික් ලයින් එකයි මුලින්ම කැපෙනවා. හරි මුලින්ම මේ නික් ලයින් දෙක කැපුණා. ඒ කියන්නේ මේ ලාණි පාට නික් ලයින් එක කහ පාට නික් ලයින් එකෙන් කැපුණා. ඊට පස්සේ බලන්න මේ ලාණි පාට නික් ලයින් එකයි කහ පාට නික් ලයින් එකයි රතු පාට නික් ලයින් එකෙන් කැපෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ නික් ලයින් තුනම දෙවෙනි නික් ලයින් එකයි තුන්වෙනි නික් ලයින් එකයි හතරවෙනි නික් ලයින් එකයි මේ නික් ලයින් තුනම මේ පළවෙනි නික් ලයින් එකෙන් මේ කළු නික් ලයින් එකෙන් කැපෙනවා. අන්න කැපුණා. දැන් පේනවනේ මේ නික් ලයින් දෙකම රතු පාටකින් කැපුණා. ඊට පස්සේ මේ නික් ලයින් තුනම කළු පාටකින් කළු පාට නික් ලයින් එකෙන් කැපුණා. එතකොට දැනගන්න පුළුවන් මේ බයි පැත්තට ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න හදන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඒකත් එක්ක බලන්න මෙතන අපි ට්‍රෙන්ඩ් බොක්ස් එකක් ඇඩ් කරලා තිනවා. මේ ට්‍රෙන්ඩ් බොක්ස් එකේ ටයිම් ෆ්‍රේම් 3ක් මෙතන බයි ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඒ කියන්නේ ටයිම් ෆ්‍රේම් 3ක් බයි පැත්තට බූලිෂ් කියලා පෙන්වලා තියෙනවා. ඉතින් එතකොට ඒක ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙද්දි විතරක් බලන්න මේ කන්ෆර්මේෂන් එක හැම වෙලාවෙම බලන්න යන්න එපා. මේක ඇඩ් කරලා තියෙන්නේ මේ රිවර්සල් එකක් කියද්දි බලන්න තවත් කන්ෆර්මේෂන් එකක් විදිහට. නැතු ඒක නැති වුණා කියලා ට්‍රේඩ් වලට ඉන්ඩිස් ගන්න යන්න නැතු ඉන්නත් එපා. ඒක කන්ෆර්මේෂන් එකක් ගන්න තමයි මේක ඇඩ් කරලා තියෙන්නේ. නැත්නම් මේකට ට්‍රේඩ් කරන්නේ මම
මම කලින් වීඩියෝ එක කියලා දුන්නා වගේ මේ ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙද්දි මේ කොහොමද මේකෙන් කන්ෆර්මේෂන් එකක් ගන්න කියලා තමයි බලන්න ඕන. දැන් මෙතන බයි පැත්තට පෙන්නලා තියෙනවානේ මේ ටයිම් ෆ්‍රේම් 3ක්. හරිද? ඊට පස්සේ දැන් මෙතන ඉන්නේ දැන් මේ නික් ලයින් දෙකයි රතු පාට නික් ලයින් එකයි කළු පාට නික් ලයින් එකෙන් කැපෙන්නේ මෙන්න මේ අවස්ථාවේ මෙතනදී කැපෙන්නේ. ඒක මාක් කරගෙන අඩු ටයිම් ෆ්‍රේම් එකකට යන්න මම අර කලින් ඩවුන් ට්‍රෙන්ඩ් එක කිව්වේ. ඊට පස්සේ බලන්න දැන් මෙතන 5 මිනිත් එකේ මාක් කරපු තැන දැන් මෙතන තියෙන්නේ. දැන් ඊට කලින් 1 මිනිත් එකේ මම දැන් ඉන්නේ. ඊට කලින් මේ අඩු ටයිම් ෆ්‍රේම් එකකින් පස්සේ බලා ගන්න පුළුවන් 1 මිනිත් එකේ මම ඉන්නේ. ඊට කලින් මේ බලා ගන්න පුළුවන් මෙතන නික් ලයින් කැපිලා බයි ඉන්ඩිකේට් කරලා බයි ට්‍රෙන්ඩ් එක ඊට කලින් ගමන් කරලා තියෙනවා. ඉතින් එතකොට බලන්න දැන් මම ආයි 5 මිනිත් වලට යනවා. 5 මිනිත් වල මෙතනින් තමයි නික් ලයින් ක්‍රොස් වෙන්නේ. අඩු ටයිම් ෆ්‍රේම් එකට ගියා. තවත් කන්ෆර්මේෂන් එකක් විතර ගන්න පුළුවන් මෙතන ට්‍රෙන්ඩ් එක යන්න පටන් ගන්න තියෙන්නේ කියලා. හරිද? ඊට අමතරව මෙන්න මේ කහ පාට නික් ලයින් එකයි ලා නිල් පාට නික් ලයින් එක රතු පාට නික් ලයින් එකෙන් කැපුණාන් පස්සේ ඒ වගේ මොහොතක දැන් ලොකු ටයිම් ෆ්‍රේම් එකකින් දැන් 5 මිනිත් ඉන්නේ මේ කහ පාට නික් ලයින් එකයි ලා නිල් පාට නික් ලයින් එකයි රතු පාට නික් ලයින් එකෙන් කැපුණාන් පස්සේ අඩු ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා බලන්න මේ කියන්නේ කලින් බලන් ඉන්නේ කියන්නේ දැන් ඒ වගේ 5 මිනිත් එකේ ලා නිල් පාට නික් ලයින් එක කහ පාට නික් ලයින් එකයි කැපෙද්දි ඊට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා බලන්න මේ ට්‍රෙන්ඩ් එක ඊට කලින් ගමන් කරන්න පටන් ගන්න තියෙනවා මේ. ඒලා ට්‍රේඩ් කරගන්න පුළුවන් මේ 1 මිනිත් එකේ කියන්නේ අඩු ටයිම් ෆ්‍රේම් එකට ඇවිල්ලා ඒලා ට්‍රේඩ් කරගන්න පුළුවන්. ඒකයි කියන්නේ එකම ටයිම් ෆ්‍රේම් එකේ ඉන්න නැතුව ටයිම් ෆ්‍රේම් දෙක තුනක් යූස් කරන්න කියලා. ඒක කියන්නේ මේ කන්ෆර්මේෂන් එක 5 මිනිත් එකේ ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න යනවා කියලා ඇවිල්ලා බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව 1 මිනිත් එකේ අඩු ටයිම් ෆ්‍රේම් එකට ආවම පස්සේ මේ ට්‍රේඩ් කරගන්න පුළුවන්. ඒක කියන්නේ ට්‍රේඩ් කරගන්න පුළුවන්. හරිද? තව විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. මෙතන ගත්තොත් එහෙම දැන් මෙහෙම සෙල් පැත්තට ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා දිනවා. ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ ලා නිල් පාට නික් ලයින් එකයි කහ පාට නික් ලයින් එකයි උඩට ඇවිල්ලා රතු පාට නික් ලයින් එකෙන් කැපිලා දිනවා. අන්න ඒ වගේ වෙලාවක ආයි මෙතන මේ කළු පාට නික් ලයින් එකෙන් සෙල් ඉන්ඩිකේට් කරා කියලා සෙල් ගන්න යන්න එපා. පොඩි සෙල් එකක් එන්න පුළුවන්. දිගටම කන්ටිනියු කරන්න. හරිද? ඒකින්ද මෙන්න මේ වගේ වෙලාවක මේ තුන්වෙනි නික් ලයින් එක හතරවෙනි නික් ලයින් එකයි කැපිලා ඒ නික් ලයින් දෙක රතු පාට නික් ලයින් එකෙන් උඩ පැත්තට කැපුවොත් එහෙම ආයි සෙල් පැත්තට එන්ට්‍රීස් ගන්න යන්න එපා. ඉවසන් ඉන්න. දැන් බයි පැත්තට ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න හදන්නේ කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න. ඊට පස්සේ මේ නික් ලයින් තුනම කළු පාට නික් ලයින් එකෙන් කැපුණාන් පස්සේ ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න බලන්න බයි පැත්තට. හරි? ඒක විශේෂයෙන් මට කියන්න ඕනේ. ඒක පොඩ්ඩක් ඇහැට හුරු කරගන්න මාකට් එකේ පොතට බෑක් ටෙස්ට් කරලා බලන්න මේ විදිහට ගිහිල්ලා දිනවද කියලා. ඉතින් කියන්න ඕන මේක මේ සාමාන්‍යයෙන් අපි දවසේ ට්‍රයල් එකක් බලන්න දෙනවා ඉන්න කට්ටියට මුලින්ම. ඉතින් එහෙම දවසේ ට්‍රයල් එකක් අරගෙන අල්ල ගන්නත් බෑ. ගොඩක් දුරට සමහර අයට පුළුවන් අයත් ඉන්නවා. ඉතින් මුලින්ම මේ ටූල් එක බයි කරාට පස්සේ මුලින්ම දවස් දෙක තුනක්වත් බෑක් ටෙස්ට් කරලා බලන්න, ප්‍රැක්ටිස් කරන්න. සාමාන්‍යයෙන් සතියක් වගේවත් අඩුම තරම් ඩෙමෝ වල ප්‍රැක්ටිස් කරලා බලන්න. ඇහැට හුරු කරගන්න ඕන. ඉතින් ඒ වගේම මේක නිකන්
නිකන් ටූල් එකක් නිකන් ඉන්ඩිකේටර් ගන්න නෙමෙයි. ඉතින් අපේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මෙන්න මේ ටූල් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් එක කියන්න ඕන මේ අනිත් ඉන්ඩිකේටර් වගේ නෙමෙයි මේක AI ටූල් මේ AI සිස්ටම් එකකට තමයි මෙන්න මේ ඉන්ඩිකේටර් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මේ version එකේ අප්ඩේට් එකක් දුන්නේ. ඉතින් ට්‍රෙන්ඩ් එකක් ඒ කියන්නේ මේ සමහර අයට මේ කන්ෆර්මේෂන් එකක් ගන්න තවත් ලේසි වෙන තමයි මේ ට්‍රෙන්ඩ් බොක්ස් එකකුත් ඇඩ් කරේ. හරිද? ඉතින් අපි වැඩි දුර කතා කරන්නේ නැතුව අපි බලමු කොහොමද මාකට් එක මූව් වෙලා තින්නේ කියලා. ඉතින් දැන් මේ විදිහට ක්‍රොස් වෙනවත් එක්කම බලා ගන්න පුළුවන් මේ මෙතන ට්‍රෙන්ඩ් බොක්ස් එකේ buy ඉන්ඩිකේට් කරලා දිනවා මේ ටයිම් ෆ්‍රේම් තුනකම buy පෙන්නලා තියෙනවා. ඉතින් ඒකත් තවත් කන්ෆර්මේෂන් එකක් ට්‍රෙන්ඩ් එක buy පැත්තට ගමන් කරන්න පුළුවන් කියලා. right ඊට පස්සේ මම කියන්නම් මෙතන දැන් දෙවෙනි ක්ලයින් එක ටච් කරා. හැබැයි buy ඉන්ඩිකේට් කරා පොඩි buy එකක් ගියා, චූඩි buy එකක් ගියා. මේ ඒ වුණාට මේ buy movement එක ගියේ නැහැ හරියට. අඩුම ගාන එකට දෙකක්වත් RR එක මේන්ටේන් කරන්න ගියේ නැහැ. එතන ෆේල් වුණා. එහෙම ෆේල් වෙන්න හේතුවක් තියෙනවා. මම දැන් හේතුව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ගත්තොත් එහෙම දැන් මෙතන buy trend එක පටන් ගත්තනේ. වෙලින් එක පටන් ගත්තම මෙතන මේ ඉම්පල්ස් එක මේ buy movement එක දිගට ගිහිල්ලා තියෙනවා. කැඩල් වල මෙතනින් ගත්තොත් එහෙම buy කැඩල් එක දිගට ගිහිල්ලා තියෙනවා දැන්. එතකොට මොකද ට්‍රෙන්ඩ් එකක් එකපාරම ගමන් කරන්නේ නැහැ. ඊට අමතරව ප්‍රතිවිරුද්ධත් එනවනේ. ඉතින් මේකේ අර එක දිගට ට්‍රෙන්ඩ් එක buy කැඩල් එක දිගට අදුනේ හින්දා අනිත් පැත්තට පොඩි රිවර්සල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ දැන් මේ වගේ මූවමන්ට් එකක් ගිය වෙලාවට දැන් 5 මිනිත් වගේ ඉන්නවා කියමුකෝ. මේ වගේ මූවමන්ට් එකක් ගිය වෙලාවට මුලින්ම දෙවෙනි ක්ලයින් එක ටච් කරාට මේ සිග්නල් එක ඉන්ඩිකේට් කරාට ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න යන්න එපා. පළවෙනි ක්ලයින් එක ටච් කරලා සිග්නල් එක ඉන්ඩිකේට් කරනකන් ඉන්න. හරිද? එතකොට මේ වගේ මූවමන්ට් එකක් ගිය වෙලාවේ මේ වගේ තැනකදී ස්ට්‍රක්චර් එක අල්ලගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන් මම ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් මෙතන ෆේල් වුණානේ. දැන් මෙතන සෙල් මූවමන්ට් එකක් ගිහින් සෙල් පැත්තට පොඩි සෙල් එකක් ගිහින් මේ සෙල් පැත්තට ගිහිල්ලා තියෙනවානේ. ඒ වගේ වෙලාවක අඩු ටයිම් ෆ්‍රේම් එකකට යන්න මම 1 මිනිත් ආවා. 1 මිනිත් එකේ බලා ගන්න පුළුවන් මේ තුන්වෙනි නික්ලයින් එක, හතරවෙනි නික්ලයින් එකයි අතු පාට නික්ලයින් එකෙන් කැපිලා ඊට පස්සේ මේ නික්ලයින් තුනම කළු පාට නික්ලයින් එකෙන් කැපිලා සෙල් පැත්තට ට්‍රෙන්ඩ් එක ගමන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මේ මෙතන ෆේල් උනේ 5 මිනිත් එකේ. ඒ වගේ වෙලාවක මේ ට්‍රේඩ් වලට මේ අඩු ටයිම් ෆ්‍රේම් එකට ඇවිල්ලා ට්‍රේඩ් කරගන්න පුළුවන්. එතනින් පස්සේ ආයි කළු දැන් 5 මිනිත් එකේ කළු පාට නික්ලයින් එක ටච් කරාට පස්සේ දැන් මේ හරියට ආවන් පස්සේ ආයි මේ සෙල් පැත්තට ගන්න යන්න එපා. මේ මෙතන ගන්නව නම් අර විදිහට
5 මිනිට් එකේ මේ කළු පාට නික් ලයින් එකට ආසන්නයට එනකන් මේ අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලිවිලා මේ වගේ ස්ට්‍රක්චර් එක යනවාද කියලා බලලිවිලා ට්‍රේඩ් කරගන්න පුළුවන්. ට්‍රේඩ් එකක් දෙකක් ගන්න පුළුවන්. එතනින් එහාට ඊට පස්සේ ආයි ගන්න යන්න එපා. ආයි ට්‍රෙන්ඩ් එක තියෙන පැත්තටම ගමන් කරන්න පුළුවන්. අනිවාර්යෙන් බොහෝ දුරට ගමන් කරන්න පුළුවන්. දැන් මෙතනත් ගමන් කරලා තියෙනවා. බලා ගන්න පුළුවන්. දැන් මෙතන බයි ඉන්ඩිකේට් කරා. හැබැයි නික් ලයින් එක ටච් කරේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක මම කලින් කියලා දීලා දිනවා. ඉතින් ඔයා පුළුල් මුලින් ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේ මේ කළු පාට SL එකට යටින් තියාගෙන ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඉවසන් ඉන්න මේ නික් ලයින් එක ටච් වෙනකම් මම මේ ගිය දින විදිහට චුට්ටක් බලන්න. එනකොට ඉවසන් ඉන්න නික් ලයින් එක ටච් කරලා සිග්නල් එක ඉන්ඩිකේට් කරනකම් ඉවසන් ඉන්න. අන්න මෙතන අන්න මේ වෙලාවේ හොඳ ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. දැන් මෙතන බයි ඉන්ඩිකේට් කරා. හැබැයි මේකෙන් පස්සේ මෙතන බයි ඉන්ඩිකේට් කරේ නැහැ. හරිද? ඒ කියන්නේ මෙතන බයි ඉන්ඩිකේට් කරා. හැබැයි මෙතන බයි ඉන්ඩිකේට් කරේ නැහැ. ඒ වගේ වෙලාවක අඩු ටයිම් ෆ්‍රේම් එකකට යන්න. අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා මේ බයි ඉන්ඩිකේට් කරලා තියෙනවා. රයිට්. බයි ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඉන්නේ කන්ෆර්මේෂන් එක ගන්න අරගෙන ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේ පොඩි සෙල් එනවා. ඒව සෙල් ගන්න යන්න එපා. සමහර ලාවට කැඩල් එකේ දෙකේ පොඩි සෙල්ුත් එනවා. ඒව ගන්න යන්න එපා. බයිලුත් එහෙමයි පොඩි බයි යන්න පුළුවන්. බයි සිග්නල් ඉන්ඩිකේට් කරලා ඔය කැඩල් එකේ දෙකේ පොඩි ස්කල්පින් බයි මූවමන්ට් සෙල් මූවමන්ට් එනවා. ඒව ගන්න යන්න එපා. මේ කියා දෙන සිස්ටම් එක විතර ෆලෝ කරන්න. ඊට අමතරව කිසිම දෙයක් කරන්න යන්න එපා. මෙතනින් ගත්ත එන්ට්‍රි එක මේ දැන් ගියොත් මේකට 4යි ගානක් ගිහින් ඒ වගේ ඉතින් මේ SL එන්ට්‍රිට අර එකට දෙයක් RR එක මේන්ටේන් කරලා ඊට පස්සේ මේ SL එක එන්ට්‍රිට අරන් තව කැමති ප්‍රමාණයක් ට්‍රේඩ් එක ඕගොල්ලන්ට හෝල් කරගන්න පුළුවන්. ඒක ඕගොල්ලන් කැමැත්ත. අන්තිමේ මේ මෙතනක් බලන්න පුළුවන්. මේ මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒකට ඇවිල්ලා තමයි බයි වෙලා තියෙන්නේ මෙතන මේ හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම මෙතන පළවෙනි නික් ලයින් එක ටච් කරලා බයි ඉන්ඩිකේට් කරා. හැබැයි ඔයගොල්ලෝ බලන්න ඇති මෙතන ඇයි මේ නික් ලයින් එක ආයි කැපුණ ගිලිල්ලා පල්ලෙහාට රතු පාට නික් ලයින් එක. එimhe කැපෙන්න හේතුවක් තියෙනවා. හැබැයි බයි මූවමන්ට් එකක් යනවා. හැබැයි මෙහෙම කැපෙන්න හේතුවක් තියෙනවා. අන්නේ හේතුව මම කියලා දෙනවා. දැන් මෙතන මම මෙහෙම බොක්ස් එකකින් මාක් කරගන්නම්. ඊට පස්සේ 3 මිනිත් ගිහිල්ලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතන ගත්තොත් එහෙම මේ බයි පැත්තට බයි මූවමන්ට් එක 3 මිනිත් එකේ යන්න ගන්න තිනවා. ඒක තමයි අතන අර විදිහට වෙලා තින්නේ. ඒකයි හේතුව. ඒ වගේ වෙලාවක 5 මිනිත් එකේ ඒ වගේ උණ වෙලාවක මේ වගේ අඩු ටයිම් ෆ්‍රේම් එකකට ඇවිල්ලා මෙන්න මේ වගේ බලලා නික් ලයින් එකත් එක්ක බලලා බයි ඉන්ඩිකේට් කරනවාද කියලා බලලිවිලා මේ ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මෙන්න මේ නික් ලයින් එකට මේ දෙවෙනි නික් ලයින් එකට යටින් SL එක තියාගෙන දැන් ටිකට දෙකක් ගිහිල්ලා තියෙනවානේ. ඒ විදිහට ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. නැවතත් මෙන්න බලා ගන්න පුළුවන් දෙවෙනි නික් ලයින් පළවෙනි නික් ලයින් එක ටච් කරා. හැබැයි බයි ඉන්ඩිකේට් කරේ නෑ.
මම කලින් ගියා දුන්නා වගේ පාඩ ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා මෙතන චෙක් කරගත්තොත් අනිවාර්යයෙන් මෙතන සෙල් මේ බයි ඉන්ඩිකේට් කරලා තියෙනවා. අන්න දැක්කනේ මෙතන පළවෙනි නික්ලයින් එක ටච් කරා. මෙතන පළවෙනි නික්ලයින් එක ටච් කරා. ටච් කරලා ඉවිල්ලා බයි ඉන්ඩිකේට් කරලා ගිහිල්ලා තියෙනවා. පළවෙනි නික්ලයින් එක ටච් කරා බයි ඉන්ඩිකේට් කරා ඊට පස්සේ බයි මූවමන්ට් එක යනවා මේ පොඩි සෙල් එනවා ගන්න යන්න බෑ මම කලින් මෙතන නිවුස් ටයිම් එකක් බලන්න ඉතින් මේ වගේ වෙලාවක මේ ටූල් එක යූස් කරලා ගත්තා නම් ආයි කිසි ගේමක් නැහැ 1/10ක් විතර ඒක 9 ගණන් තියෙන මම මෙහෙම තව හෝල් ගන්න පුළුවන් ඉතින් මේ කිසි ගේමක් නැහැ මේ හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් මේ වගේ ටයිම් එකකට. අන්න ඒකයි මම කියන්නේ ඉවසන් ඉන්න සෙටප් එක එනකන් ගිහිල්ලා ඉවසීම තමයි මේ වැදගත්ම දේ ට්‍රේඩින් වලින්. මොන විදිහට ට්‍රේඩ් කරන්න ගියත් මොන සිස්ටම් එක ෆලෝ කරත් අනිවාර්යෙන් ඉවසන්න ඕනේ. ඒකින්ද මේ ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. ඉතින් ආයි බලමු අපි. මෙතන FEG එකක් වෙනවා. FEG මම කලින් කිව්වාගේ FEG එක දැන් මේ මෙතනත් FEG එකක් තිබිලා තියෙනවා මේ. ඉම්බැලන්ස් කරලා යනවා. ඒ වගේ වෙලාවක මේ මෙතන නික්ලයින් ටච් කරලා යද්දි පොඩ්ඩක් බලන්න මේ FEG එහෙම තියෙනවා කියලා තවත් කන්ෆර්මේෂන් එකක් විදියට ගන්න පුළුවන් ට්‍රේඩ් එකට. මේක නික්ලයින් එක ළඟට ආවේ ටච් කරේ නෑ. ඉතින් මම ඒක ගන්න කියන්නේ නෑ. මම කලින්ුත් කිව්වා මේක වැඩි මේ කරන්න එපා. බැක්ටිස් කරලා බලන්න. බල්ලිවිල්ලා SL එක නික්ලයින් එක යටින් තියාගෙන ටිකක් ගන්න පුළුවන්. ඒක ඔයා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න. දැන් මේ මෙතන නික්ලයින් එක ටච් කරා. මෙතන බයි ඉන්ඩිකේට් කරලා තියෙන එකත් එක්ක සපෝට් ලෙවල් එකක් ඉන්න හින්දා මෙතන බයි ඉන්ඩිකේට් කරේ නෑ. ඒ වගේ වෙලාවක ගැල්ලුවට නෑ. මේ පොඩ් ටයිම් ෆ්‍රේම් එකට යන්න. මේ 3 මිනිත් එකේ ඉන්නේ 3 මිනිත් එකේ 1 මිනිත් එකට යන්න. 1 මිනිත් එකේ බයි ඉන්ඩිකේට් කරලා තියෙනවා. එහෙම කන්ෆර්මේෂන් එක අරගෙන මේ වගේ සෙල් එක තියාගෙන ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න. දැන් මෙතන FEG එකක් තියෙනවා. FEG එක ෆිල් කරා. මෙතන තිබෙන නික්ලයින් එක ළඟටම ඇවිල්ලා බයි වෙනවා. ඉතින් මේ වගේ වෙලාවක බයි සිග්නල් එක ඉන්ඩිකේට් කරේ නැතොත් එහෙම මේ වගේ අල්ට් ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා මෙතන මේ බයි සිග්නල් එක ඉන්ඩිකේට් කරලා තියෙනවා කියලා බලන්න. ඉතින් මේ 3 මිනිත් එකට මම අල්ට් ටයිම් ෆ්‍රේම් එකට බයි ඉන්ඩිකේට් කරලා තියෙනවා. මෙතන නික්ලයින් ක්ලෝස් වෙලක් තියෙනවා. ඔද කන්ෆර්මේෂන් එකක් තියෙනවා. ඉතින් ට්‍රේඩ් එකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් ඒ වෙලාවට. ඉම්බැලන්ස් එකයි මේ
ඉම්බැලන්ස් එක තියෙන ලාට මේ වගේ අපේ නික්ලයින් දෙවෙනි නික්ලයින් එක හෝ පළවෙනි නික්ලයින් එක ආසන්නේ يعني පළවෙනි නික්ලයින් එක හෝ දෙවෙනි නික්ලයින් එක එක මේ ඉම්බැලන්ස් එකක් තිබුත් එහෙම මේ තවත් කන්ෆර්මේෂන් එකක් මේ කන්ෆර්මේෂන් එක වැඩි ඉතින් අපි බලමු දැන් මේ මම දැන් බයි පැත්තට යන විදිය කියා දුන්නා කොහොමද ක්‍රොස් වෙන්නේ කොහොමද ඉන්ඩිකේට් කරගෙන ඉන්ඩිකේට් සිග්නල් ඉන්ඩිකේට් කරන් කොහොමද ගන්න කියලා රිප්ලේ කරලා පෙන්නුවා. ඉතින් විශේෂ කාරණා තියෙනවා මේ වගේ මේ විදිහට සෙල් පෙන්නලා මේ පොඩි පොඩි ඉන්න සෙල් තියෙන ඒවා ගන්න යන්න එපා. මේ කියා දෙන සිස්ටම් එක විතරක් ෆලෝ කරන්න. ඉතින් ඒකත් එක්ක බලමු මම පෙන්නන ඩේ එකේ 1 day එකේ කියන්නේ මේ ගෝල් මාකට් එකේ ඩේලි chart එකේ මම පෙන්නන්නම් අපි ටූල් එක කොහොමද ට්‍රෙන්ඩ් එකට ගමන් කරන්න කියන්නේ ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න කොහොමද කියලා අපි ටූල් එකත් එක්ක ගමන් කරලා තියෙන කොහොමද කියලා පෙන්නන්නම්. ඉතින් ගෝල් මාකට් එකේ 1 day chart එකේ ඉන්නේ 1 day chart එකට ආවා. ඉතින් අපේ ටූල් එකත් එක්ක කොහොමද කියන්නේ ටූල් එක කොහොමද ඩේ chart එකට කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා පෙන්වන්න. ඉතින් බලා ගන්න පුළුවන් මෙතන නික්ලයින් ක්‍රොස් වෙලා දෙවෙනි නික්ලයින් එක ටච් කරලා බයි වෙලා තියෙනවා. ඊට පස්සේ නැවතත් දෙවෙනි නික්ලයින් එක ටච් කරලා බයි ඉන්ඩිකේට් කරලා නැවතත් බයි ට්‍රෙන්ඩ් එක ගමන් කරලා තියෙනවා. ඉතින් මාස ගණනාවක් බයි ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා තියෙන මේ විදිය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බයි ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා නික්ලයින් දිගේ ගිහිල්ලා ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් මෙතනින් මම කලිනුත් මම කියලා දුන්නා මේ තුන්වෙනි නික්ලයින් එකයි හතරවෙනි නික්ලයින් එකයි රතු පාට නික්ලයින් එක කියන්නේ දෙවෙනි නික්ලයින් එකකින් ක්‍රොස් වුණාන් පස්සේ ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙන්න හදනවා කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙලාවක මම කලිනුත් කියලා දුන්නා දැන් මේ වගේ වෙලාවක දැන් මෙතන මේ විදිහට ක්‍රොස් වුණාන් පස්සේ මීට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකට යන්න මම 4 hour එකකට යනවා. ඒතකොට ඒ කියන්නේ දැන් මේ තුන්වෙනි නික්ලයින් එකයි හතරවෙනි නික්ලයින් එකයි දෙවෙනි නික්ලයින් එකේ ක්‍රොස් වුණාන් පස්සේ බලා ගන්න පුළුවන් ඊට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගියන් පස්සේ මේ ට්‍රෙන්ඩ් එක ගමන් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගියන් පස්සේ බලා ගන්න පුළුවන්. මේ මම මේ දැන් මෙතනින් ක්‍රොස් වෙලා ට්‍රෙන්ඩ් එක පටන් අරගෙන 4 hour එකේ ට්‍රෙන්ඩ් එක ගමන් කරලා තියෙනවා නික්ලයින් ටච් කරගෙන මම රීප්ලේ වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. ඉතින් මම රීප්ලේ කරලා පෙන්නන්නම්. දැන් මෙතන බලා ගන්න මුලින්ම මෙන්න මේ නික්ලයින් දෙක ක්‍රොස් වෙලා උඩට යනවා. හරි මෙතන තුන්වෙනි නික්ලයින් එකයි හතරවෙනි නික්ලයින් එකයි ක්ලොස් වෙලා උඩට ගියා. උඩට ගිහිල්ලා මේ නික්ලයින් දෙක රතු පාට නික්ලයින් එකෙන් කැපුණා. ඊට පස්සේ බලන්න මේ නික්ලයින් තුනම මේ තුන්වෙනි නික්ලයින් එකයි හතරවෙනි නික්ලයින් එකයි දෙවෙනි නික්ලයින් එකයි මේ නික්ලයින් තුනම මේ පළවෙනි නික්ලයින් එක මේ කළු පාට නික්ලයින් එකෙන් කැපෙනවා. අන්න එතකොට දැනගන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තමයි මේ වෙලාවේ යන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක තව කන්ෆර්මේෂන් එකක් බලන්න පුළුවන් මෙතන ට්‍රෙන්ඩ් බොක්ස් එකේ බලා ගන්න පුළුවන් මේ ටයිම් ෆ්‍රේම් පහම සෙල් පැත්තට බෙයා පැත්තට පෙන්වලා ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඒතර තවත් කන්ෆර්මේෂන් එකක්. ඊට අමතරව මෙන්න මෙතන උඩ 4 hour එකේ සෙල් ඉන්ඩිකේට් කරලා තියෙනවා. ඉතින් තවත් කන්ෆර්මේෂන් එකක්. මේ කන්ෆර්මේෂන් දෙක තුනම අරගෙන ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙනවා කියලා හොඳ කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ
ඊට පස්සේ බලමු දැන් කොහොමද මාකට් එක මූව් වෙන්නේ කියලා. බලා ගන්න පුළුවන් මේ නික්ලයින් දෙක කැඩිලා ගින් යනවා. කැඩිලෙක් යනවා මේ ඊට පස්සේ මේ නික්ලයින් එක මෙතන බලා ගන්න පුළුවන් මේ. දැන් මෙතනින් ක්‍රොස් වුණා. ක්‍රොස් වෙලා ට්‍රෙන්ඩ් එක පටන් ගත්තනේ. ට්‍රෙන්ඩ් එක පටන් අරගෙන දෙවෙනි නික්ලයින් එක ටච් කරලා සෙල් ඉන්ඩිකේට් කරලා ඉල්ල සෙල් වෙනවා. හරිද? ආයි බලමු මාකට් එක මූව් වෙන්නේ කොහොමද කියලා. හරි ඊට පස්සේ නැවතත් බලා ගන්න පුළුවන් දෙවෙනි නික්ලයින් එක ටච් කරලා සෙල් ඉන්ඩිකේට් කරලා ඉල්ල සෙල් වෙනවා. මම කලිනුත් මම කිව්වා ට්‍රෙන්ඩ් එක පටන් ගත්තට පස්සේ එකපාරක් දෙවෙනි නික්ලයින් එක ටච් කරලා මේ සිග්නල් එක ඉන්ඩිකේට් කරොත් අනිවාර්යෙන් ඊළඟ පාරත් ආයි බොහෝ දුරට දෙවෙනි නික්ලයින් එක ටච් කරලා සිග්නල් එක ඉන්ඩිකේට් කරලා ඒ ට්‍රෙන්ඩ් එක පැත්තට ගමන් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතනත් ඒ වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මේ. එක මම කිව්වේ ගොඩක් මේ මම කියා දෙන ඒ විදිහටම වෙනවා. ඉතින් බෑක් ටෙස්ට් කරලා බලන්න මුලින්ම. සෙනසුරාදා ඉරිදා ප්‍රොස් මාකට් ක්ලෝස් වෙලා තියෙන. ඉතින් ඒ දවස් ටිකෙත් මාකට් ක්ලෝස් කියලා ඉවිල්ලා නොබලා ඉන්න එපා. බෑක් ටෙස්ට් කරලා බලන්න මේ සිස්ටම් වලට ගිහිලා තියෙනවද කියලා. ඉතින් විශේෂයෙන් කියන්න ඕන දෙතුන් එක අහලා තිබ්බා SL තියන්න නැතුව ට්‍රේඩ් කරාට කමක් නැද්ද කියලා. SL තියන්න නැතුව මේ ට්‍රේඩින් වලට ඇවිල්ලා කවදාවත් මේ සක්සස් වෙන්න බෑ. මේ අනිවාර්යෙන් account wash වෙලාම යනවා. SL තියලා is management එක මේ කියලා දෙන සිස්ටම් එකට මේ විදිහට කන්ෆර්මේෂන් ආවට පස්සේ ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න නැතුව මේ SL නොතිය ට්‍රේඩ් වලට එන්ට්‍රීස් ගන්න යන්න එපා. හරිද? ඒක තමයි දෙතුන් දිනෙම අහලා තිබ්බා. ඉතින් ඒක තමයි මම කියන්නේ SL එක අනිවාර්යෙන් මම කියලා දෙන සිස්ටම් එකට SL එක තියන්න. ඒකත් එක්කම කියන්න ඕන ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේක සාමාන්‍යයෙන් මේ ටූල් එකේ වින් රේට් එක කොහොමද කියලා. වින් රේට් එක සාමාන්‍යයෙන් 100ට ගත්තොත් එහෙම 85 90 අතර වින් රේට් එකක් තියෙනවා. හොඳ වින් රේට් එකක් තියෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ සිස්ටම් එකම ෆලෝ කරන්න. සිස්ටම් එක ෆලෝ කරොත් හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ට්‍රේඩ් 10ක් දැම්මොත් ට්‍රේඩ් 10න් 8ක් වගේ ප්‍රොෆිට් කරගන්න පුළුවන්. හොඳ වින් රේට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ කියන සිස්ටම් එකම ෆලෝ කරන්න. ඊට අමතරව වෙන කිසිම දෙයක් කරන්න එපා. කවුන්ටෙන්ට් කරන්න යන්න එපා. මේ වගේ බයි සිග්නල් ඉන්ඩිකේට් කරලා තියෙද්දි කවුන්ටෙන්ට් කරන්න යන්න එපා. ට්‍රෙන්ඩ් එකටම එන්ට්‍රීස් ගන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම රීප්ලේ දාලා පින්නේ ඔයගොල්ලන්ට තවත් මේක පැහැදිලි වෙන්න ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙද්දි කොහොමද මේ නික්ලයින් වලින් අඳුරගන්නේ කියන එක පැහැදිලි වෙන්න මේ තමයි මම මේ රීප්ලේ දාලා පෙන්නුවේ. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.